තල්මසුන් කිරිබොන්නේ කෙසේද? සාගරයේ දැවැන්තම සත්වයන් වන තල්මසුන් ශීරපායින් බව ඔබ දන්නවාද? එයින් අදහස් වන්නේ ඔවුන්ද තම පැටවුන්ට කිරි දෙන බවයි. නමුත් ගැඹුරු දිය යටදී තල්මස් පැටවුන් කිරිබොන්නේ කෙසේද? උරා බොන්නට නොහැකි මුඛය පුරා ජලයේ පිරුණු පරිසරයක ඔවුන් එය කරන්නේ කෙසේද? මේ විශ්විත ක්‍රියාවලිය පිටුපස ඇති රහස අද අපි සොයා බලමු. සාමාන්‍යයෙන් කිරි අනු ජලයේ දියවන ද්‍රව්‍යයකි. එහෙත් තල්මසුන්ගේ කිරි ඉතා විශේෂයි. එහි මේද ප්‍රමාණය 35 සිට 50 තරම් අධිකයි. මේ මිනිස් කිරිවලට වඩා 10 ගුණයකින් පමණ වැඩි. මේ නිසා තල්මස් කිරි දියවීමක් සිදු නොවී එය දන්තාලේපයක් තරම් ඝනත්වයකින් යුක්තයි. මෙම අධික මේදේ නිසා පැටවාට ඉතා ඉක්මනින් දැවැන්ත සිරුර සඳහා අවශ්‍ය බ්ලබර් තට්ටුව බ්ලබර් සෑදී ශීතලෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනවා. මිනිසුන්ට මෙන් නොව තල්මසුන්ගේ තනපුඩු ශරීරය තුල සංගවා තිබෙනවා. මේවා ක්ෂීර ග්‍රන්ථි විවර මැමරි ස්ලිට්ස් ලෙස හඳුන්වන සමේ ඇති විශේෂ නැමීම් තුල පිහිටා ඇත. කිරි අවශ්‍ය වූ විට පැටවා මවගේ උදරය ඇසල ඇති මෙම ස්ථානවල පීඩනයක් ඇති කරයි. තල්මසුන්ට උරා බොන්නට තොල් නැහැ. ඒ වෙනුවට මව කරන්නේ විශේෂ මාංශපේශි භාවිතයෙන් අධික පීඩනයකින් ඝන කිරි එන්නත් කරනවා වගේ පැටවාගේ මුඛය තුලට විදීමයි. තල්මස් පැටවාද ඉතා දක්ෂයි. කිරි අපතේ යාම වළක්වා ගැනීමට ඔවුන් තම දිව නලයක් ලෙසට නවා ගන්නවා. මේ ආකාරයට මුඛයේ ඇති ජලය බැහැර කර ඝන කිරි පමණක් ගිලීමට ඔවුන්ට හැකි වෙනවා. මෙම ඉහළ මේද සහිත කිරි නිසා නිල් තල්මස් පැටවෙකුට දිනකට ගැලුම් 150කට අධික කිරි ප්‍රමාණයක් පානය කළ හැකියි. එහි ප්‍රතිඵලය පුදුමාකාරයි. උපතේ මුල් මාස කිහිපය තුලදී පැටවා දිනකට කිලෝග්‍රෑම් 45ක් රාත්තල් 100කට වඩා බරින් වැඩි වෙනවා. සාගරයේ ජීවත්වන මෙම දැවැන්තයන් ජලයේ යටදී පවා තම පැටවුන්ට කිරි දීමේ විශ්මිත ක්‍රියාවලියට අනුවර්තනය වී ඇති ආකාරය සැබවින්ම පුදුම සහගතයි. තල්මසුන්ගේ මෙම පුදුමාකාර ජීවන රටාව ගැන ඔබ සිතන්නේ කුමක්ද? ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න.